බඳගනිමින් gue kiper kalau anginnya gitu. මානවද ශ්‍රී දළදා මාලිගාවට සිංහල
In අනතුරුව පිළිවෙස්සන පොසත් පාතුරුවති පූජා කිරීම ආචාර්යවරු ශීර්ෂාවරණය බලන්න ඉස්සරේ මොන පේනවද කියලා දැක්කද? ඔව් දැක්කද? දැක්කද? අනතුරුව අද උදෑසන 3ට පමණ තුර කුමන සමාත වෙස් කරඬු තැන්පත් කිරීම සිදු කරන ලැබුවේ. විහාර භූමිය තුලදී ආධුනික වෙස් විවහාර වී ඇත්තේ විහාරගත විය. ශිල්පවංශලා සහ පෙරාතෝ වෙස් ප්‍රභූ වෙස් නර්තන ශිල්පී ආචාර්යවරුන්ට පමණක් දර්ශනය වෙමින් අන් අයගෙන් සැඟව වෙස් බෙදීම සිදුවන නිසා තමයි හැඟි වෙස් මහන්සේ නම ආරම්භණයපු මෞලවී තනතුරට නැත්නම් මෞලවීවරයෙක් වශයෙන් අභිෂේක දෙන්වීමෙන් උත්සව ශ්‍රී පොළොන්නරුව. ඥානචානුකූලව වෙස් ප්‍රදවීම සිදු කිරීමෙන් අනතුරුව විහාරය තුළ සිට තම අවහාපියා සමග කිස කොටස ආවරණය කරගත් පොළොවේ සමීප තමා සතුව තිබෙන කාසිය කිරිකොණා තුලට දෙවියන්කාන්තාව චතුර්වාදයෙන් සරස්වතී දෙවියන් සිහිගන්වමින් උන්වහන්සේලා නිසා බාරහාර වූ පළතුරු වටේ පූජා කිරීම සිදු කරන අතර හැංගි වෙස් බෙද එලිපිට නර්තනයේ යෙදීම අනතුරු වයිසි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි එතුමිය තමන්ගේ කලින් පූර්ව ශිෂ්‍යයන් සමග එක්ව මේ ආධුනික ශිෂ්‍ය ශිෂ්‍යාවියන්ට මේ අවස්ථාව ලබා දෙනවා. වගේම ආගමික වතාවත් සිදු කරමින් අනුශාසනාව සිදු කරන ලැබූ නවනීය ශ්‍රී බෝධිරාජ චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිනවා. මේ ළඟට සෝදානම් සියල්ල සිදු කිරීමටයි ආරාධනා කර සිටින්නේ ශ්‍රී ලංකා භවනයේ කලායතනයේ ඔවුන්ට ආරාධනා කරන්නේ. දේහං වරක්කිත සිරතා නමාමි සේතං සර්ව දේවෝ නමෝ වරං බුද්දේං දේවෝ නමෝ වරං මුපද්දවේ තනකෙන්දෙන් මානෙල් මලින් මවුකුසෙන් ප්‍රසූතු තුන්බෑ රාජෝත්තමයාණන් වහන්සේට සහංජ විනම්පදාරමි ඔයාකාර කොල්ලාට ප්‍රයෝදාරයි නැව තුන්බෑ රාජෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේලාගේ පිරිවර දේවතාවුන් වහන්සේ
නර්තනයේ යෙදීම ආරම්භ කිරීම. මෙලඟට සූදානම් වෙන්නේ දේවතා ආරාධනය නර්තනාංගයේ වෙනම කරන්නයි.
මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ කෙටි අනුශාසනාවක් සිද්ධ කිරීමට දිගු අනුශාසනාවක් නෙවෙයි. මේ අවස්ථාව දුටුවම දැක්කම අපි සැමටම ගෞරවයක් දැනෙනවා. අපි සැමටම ආඩම්බරයක් දැනෙනවා. අපේ සංස්කෘතික උරුමය පිළිබඳව සංස්කෘතියට අයත් කලා මංගල්‍යයක් අද මේ ස්ථානයේ පවත්වනවා. පළමු කොට අපි දැනගත යුතු වෙනවා මේ කලාව කියන්නේ කුමක්ද කියන කාරණාව. කලාව කියන්නේ මිනිසාව ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යන මාධ්‍යයක්. මිනිස් හදවතට සතුට දීලා මිනිස් හදවතට සැනසීම දීලා ඒ සතුට තුල ඒ සැනසීම තුල මිනිසාව තර්කානුකූලව සිතන්න යථාර්ථවාදීව ලෝකයේ දකින්න හුරු කරන තැන තමයි කලාව කියන්නේ. මේ අවස්ථාවේදී අපි දුටුවා හිමිදිරි පාන්දරම බොහෝ වත් පිළිවෙත් තිබ්බා. වෙස්පරන්දන තැන බුදුහාඳුරුවන්ගේ දැස් යට මේ දරුවන්ට ආශිර්වාදය සලස්වා දෙමින් තමයි මේ මංගල්‍ය පටන් ගත්තේ. එතකොට මේ හැම මංගල්‍යයක්ම මුල් වෙලා තිබෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සමූහය පෙරදරි කරගත්ත මේ කලා මංගල්‍යයක්. අපේ සංස්කෘතිය ගොඩනැගෙන්නේ බුදුදහම තුල. එතකොට මේ වෙස්පලන්දන මේ දරුවන් භික්ෂුන් වහන්සේලා සෙත් පිරිතකින් කරන ආශිර්වාදය භික්ෂුන් වහන්සේලා ධම්පදයකින් කරන මඟ පෙන්වීම මේ දරුවන් තමන්ගේ හැකියාව තුල කුසලතාවයේ තුල පරම්පරා දහයාදයේ මත ඒ බුද්ධ ආශිර්වාදය දහම් ආශිර්වාදය මේ ජනතාවට ලක්වැසි සෑම දිනාටම ලබා දීමට වරම් ගත්ත දරු පිරිසක් මෙතන අප ඉදිරියේ සිටින්නේ. අයිබෝවන් සියලු දෙනාටම අද කලෙලි මංගල්‍යයේ රඟ දක්වනවා මේ ස්ථානයේදී. ඉතින් මේ මගේ දරුවෝ ටික තමයි ඉන්නේ. ඉස්කෝල ගණනාවක දරුවෝ මේකට සම්බන්ධ වෙලා තියෙනවා. සුනන්ද මහාවිද්‍යාලයේ දරුවෝ ගොඩක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම කොළොන ජාතික පාසලේ දරුවෝ සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම ගින්නලිය ප්‍රාථමික විද්‍යාලයේ, දොරපනේ ප්‍රාථමික විද්‍යාලයේ දරුවෝ සම්බන්ධ වෙලා තියෙනවා. මෙම කලෙලි දැක්මට. ඉතින් මෙයාලා ඉතාමත් දක්ෂයි. මොකද දුෂ්කර ගම්මානයක් වුණත් මේක අති දක්ෂ දරුවෝ ටිකක් මේකෙන් බිහි වෙලා ඉන්නවා. මෙතන මේ පොඩිම දරුවගේ 5 වසරේ දරුවෝ කීප දෙනෙක් ඉන්නවා. නමුත් ඒගොල්ලන්ගේ ශිල්පීය දක්ෂතාවය ඉතාමත් අති දක්ෂ ආකාරයට පෙන්නනවා. මේ ශක්තියක් ගුරුවරයෙක් වශයෙන් ඇත්තටම මට ලොකු ශක්තියක් වුණා. මගේ කැම්පස් එකේ දරුවෝ ගොඩක් ඉන්නවා. ප්‍රමිලා සුසුමාදනී, පියුමාලි, ශිහාන් පුතා, පමුදි, තිරුණි. ඉතින් කැම්පස් දරුවෝ ටික ගොඩාක් ශක්තියක් වුණා මේ දරුවන්ට මෙවැනි මංගල්‍යයක් ඉදිරිපත් කිරීමට සහාය දැක්වීමට. අද 34 දෙනෙකුට වෙස් පැලඳුවා. ඒ කියන්නේ වෙස් ශිල්පීන් 10 දෙනෙකුත්, පායින්පත් ශිල්පිනියක් 24 දෙනෙකුත් අද මේ අවස්ථාවට සම්බන්ධ කරගත්තා.